ආයුබෝවන් අද අපි බලමු මේ NoSQL දත්ත සමුදායන් ගැන විශේෂයෙන්ම MongoDB ගැනත් එක්ක අපේ අරමුණ මේවා සරලව උදාහරණත් එක්ක තේරුම් ගන්න එක. අපි මේක ටිකක් ගැඹුරින් බලමු නේද? හොඳයි. එහෙනම් මුලින්ම පටන් ගමු මේ NoSQL කියන්නේ මොකක්ද කියන එකෙන්. හරි. NoSQL කියන්නේ not only SQL කියන එකනේ. මේවා ඇත්තරම හදලා තියෙන්නේ අර සාම්ප්‍රදායික relational database වලට වඩා වෙනස් දත්ත අවශ්‍යතාවලට. වෙනස් කිව්වේ? ඒ කියන්නේ ප්‍රධානම දේ තමයි නම්‍යශීලී බව. ස්කීම් එක ඒ කියන්නේ දත්ත දාන ව්‍යුහයේ එහෙම කලින්ම හිතලා හදන්න ඕන නෑ ගොඩක් වෙලාවට. ඒ වගේම ලොකු data volumes හසුරවන්න ඉක්මනින් response දෙන්න. ඒ කියන්නේ low latency. පින්න ස්කේල් කරන්නත් ලේසි. හරි. එතකොට අර MySQL, Oracle වගේ relational ඒවා එක්ක බලද්දී ප්‍රධානම වෙනස ඔය නම්‍යශීලී බවද? ඔව්. ඒකයි අර පරිමාණය කිරීමේ හැකියාවයි. relational වල දත්ත දාන්නේ වගුවලනේ tables වල. ඔව්. පේලි තීරු එහෙම. හරියට හරි. ඒවට strict schema එකක් තියෙනවා. query කරන්න SQL ඕන. consistency ඒ කියන්නේ දත්තවල නිර්වද්‍යතාවය. ඒක හරිම වැදගත්. ඒත් NoSQL වල එහෙම නැහැ. විවිධ data models තියෙනවා. schema එක flexible. උදාහරණයක් කිව්වොත් හිතන්නකෝ පොතක් ගැන විස්තර දානවා කියලා. relational නම් පොතේ නම එක table එකක කර්තෘ එකක. එහෙමනේ. ඔව්. ඒත් NoSQL document database එකක මේ ඔක්කොම විස්තර එකම document එකකට දාන්න පුළුවන්. JSON වගේ. ඒක ලේසි වගේ නේද? ගොඩක් ලේසි. අනික horizontal scaling කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන වුණාම තව servers add කරලා capacity එක වැඩි කරන එක. relational වල සාමාන්‍යයෙන් vertical scaling නෙවෙන්නේ. ඒ කියන්නේ තියෙන server එකම upgrade කරන එක. හරි, තේරුණා. එතකොට ඇයි මේ NoSQL පාවිච්චි කරන්නේ? මොකද්ද වාසිය? එකක් තමයි අර කියවු නම්‍යශීලී schema එක. development හරිම වේගවත්. වෙනස්කම් කරන්න ලේසි. අනික අර scalability. අද කාලේ applications තියෙනෝනේ. mobile, web, gaming. data ගොඩක් එනවා නේද? හරියට හරි. userලත් ගොඩයි. ඒ වගේ ලොකු load එකක් දරන්න NoSQL වලට පුළුවන්. distributed clusters හරහා scale කරන්න පුළුවන් නිසා. ඒ කියන්නේ විශේෂිත වැඩවලට performance එකත් හොඳයි. ඔව්. document, key value, graph වගේ විවිධ දත්තවලට ගැලපෙන නිසා සමහර tasks වලට performance එක ගොඩක් ඉහළයි. ඒවටම හදපු APIs තියෙනවා. NoSQL වර්ගත් කිහිපයක් තියෙනවා කිව්වා නේද? ඔව්. ප්‍රධාන ඒවා කීපයක් තියෙනවා. document databases තියෙනවා. MongoDB වගේ? හරියටම. MongoDB තමයි ජනප්‍රියම document database එකක්. data තියෙන්නේ JSON වගේ documents වල. user profiles, catalogs වලට නියමයි. හරි. තව? key value databases. මේවා හරිම simple. key එකක් තියෙනවා, ඒකට අදාළ value එකක් තියෙනවා. උදාහරණයක්? හිතන්නකෝ game එකක leaderboard එකක්. player name එක, key එක, score එක, value එක. ඉක්මනට data access ඕන තැන්වලට ගොඩක් හොඳයි. හරි. එහෙනම් අපි MongoDB ගැන ටිකක් වැඩිපුර බලමු. මොකක්ද ඒකේ විශේෂත්වය? MongoDB කියන්නේ අර කිව්ව document database එකක්නේ BSON format එකෙන් data store කරන්නේ. ඒක binary JSON. BSON. ඔව්. JSON වලට සමානයි ඒත් machine වලට processing වලට ලේසි. ඒකේ ප්‍රධාන වාසි දෙකක් තමයි scalability සහ availability. scalability සහ availability. ඒක ලැබෙන්නේ කොහොමද? scalability වලට යාලා sharding කියන concept එක use කරනවා. ඒ කියන්නේ ලොකු data set එකක් අරන් පොඩි කෑලි වලට කඩලා වෙන වෙන servers වල බෙදනවා. ඔව් විවිධ servers වල distribute කරනවා. එතකොට එක server එකකට ලොකු බරක් නෑ. හරි. availability එක server එකක් fail වුණොත් ඒකට replica sets පාවිච්චි කරනවා. ඒ කියන්නේ එකම data එකේ copies ඒ කියන්නේ පිටපත් කිහිපයක් වෙන වෙන servers වල තියාගන්නවා. backup වගේ. ඔව් වගේ. එකක් fail වුණොත් අනිත් replica එකේ වැඩේ කරගෙන යනවා. automatic failover එකක් තියෙන්නේ. service එක නවතින්නේ නැහැ. හරිම වැදගත් නේද ඒක? මේ එක්කම කියවන අර CAP ප්‍රමේය කියන එක. consistency, availability, partition tolerance. CAP theorem එක. ඒකින් කියන්නේ distributed system එකක ඔය ගුණාංග තුනම consistency, availability, partition tolerance එක එකපාර 100% ගන්න බෑ කියලායි. උපදිම දෙකයි පුරුවා. ඔව්.
MongoDB සාමාන්‍යයෙන් CP සිස්ටම් එකක් විදිහට තමයි සැලකන්නේ. ඒ කියන්නේ network එකේ ප්‍රශ්නයක් partition එකක් ආවොත් එයාන consistency එකටයි partition tolerance එකටයි මුල් තැන දෙනවා. availability එකට වඩා. ඔව් සමහරවිට availability එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් ඒ වෙලාවට. ඒ කියන්නේ වැරදි data දෙනවට වඩා ටිකක් පරක්කු වෙලා හරි data එක දෙන එක තමයි යාළගේ approach එක. තේරෙනා? MongoDB ඇත්තන පාවිච්චි වෙන තැන් මොනවද? real world වල. ඕනතරම් e-commerce sites වල product catalogs, user carts වලද. social media? social media වල user data, posts, comments, gaming වල user profiles, scores, IoT devices වලින් එන sensor data ගබඩා කරන්න මේ වගේ ගොඩක් නූතන applications වල MongoDB තියෙනවා. දත්ත දාන එක වගේම ආරක්ෂාවත් බලන්න එපයි නේද? අනිවාර්යෙන්ම MongoDB වල security features තියෙනවා. authentication ඒ කියන්නේ කවුද log වෙන්නේ කියලා බලන එක. authorization ඒ කියන්නේ log ගුණ කෙනාට මොනවද කරන්න පුරුවන් කියලා control කරන එක. data encrypt කරනවද? encryption at rest, encryption in transit දෙකම support කරනවා. auditing පහසුකමුත් තියෙනවා කවුද මොනවද කළේ කියලා track කරන්න. හොඳයි. එහෙනම් අද කතා කරපු දේවල් වලින් පැහැදිලි NoSQL වලින් අර සාම්ප්‍රදායික database වලට වඩා flexibility එකකුයි scalability එකකුයි ලැබෙනවා. විවිධ අවශ්‍යතාවලට විවිධ වර්ග තියෙනවා. MongoDB කියන්නේ ඒ අතරින් ජනප්‍රිය document database එක. sharding, replica sets නිසා scalability, availability හොඳයි. හැබැයි අවසාන වශයෙන් හිතන්න දෙයක් තියෙනවා. මේ flexibility, scalability එකේන trade off එකක් තමයි සමහර වෙලාවට consistency එක. relational වල වගේ හැම තිස්සෙම හැමෝටම එකම data එකම තත්පරේ පේන්නේ නැති වෙන්න පුළුවන්. eventual consistency කියන්නේ ඒකට. හැම transaction එකක්ම 100% ක්ෂණිකව අප්ඩේට් වෙන්න ඕන. හැමෝටම එකම දේ පේන්න ඕන. හිතන්නකෝ බැංකු සිස්ටම් එකක් වගේ. ඒ වගේ තැනකට NoSQL වල මේ consistency model එක කොහොම බලපායිද? ඒකත් හිතන්න ඕන කාරණයක් තෝරා ගැනීමක් කරද්දී. බොහොම වටිනා කාරණයක් ඒක. ගොඩක් ස්තුතියි අද මේ කරුණු පැහැදිලි කළාට. එසේනම් අදට අපේ මේ විමසුම මෙතනින් අවසන් කරනවා.